යාලුවනේ දැන් ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මේ තියෙන්නේ මෑකරල් වගාවක්. ඉතින් මම අර ඉස්සෙල්ලා පෙන්නපු ටින් එකේ තිබ්බ මෑකරල් බීජ තමයි මේ තියෙන්නේ සුකුම්බිට් කියන එක. ඉතින් මේක දවස් 20ක් වෙනවා දැන් හදලා. ඉතින් දවස් 20ක් වෙනකොට ඔයාලට පේනවා ඉතින් දැන් මේ එක ගොඩක් වර්ධනය වෙලා තියෙනවා උඩට. ඉතින් මම දැන් එළියේ මෙහෙම හදලා තියෙනවා. එළියේ නම් මෙච්චර මේ වර්ධනයක් වෙලා නැහැ. ඒකට පොඩි රෝග වගේක් ආවා. ඉතින් ඒ හින්දා මේ ඒක මේ තාම තියෙන්නේ සාමාන්‍ය අඩි දෙකක් විතර තමයි වර්ධනය වෙලා තියෙන්නේ. මම ඒකත් පෙන්නන්නම් ඔයාලට වීඩියෝ එකේ. ඉතින් දැන් මෙතන අපික ග්‍රීන් හවුස් එකේ කරන්නේ මේක ස්වපරාගන භෝගයක් හින්දා. මොකද ස්වපරාගනය හින්දා අපිට අමුතුවෙන් පරාගනයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේක. ඒ හින්දා තමයි අපි මේක තෝරගත්තේ. මේ මොකද ක්‍රොප් එක වෙනස් කරන්න ඕනේ ටිකක්. මේ ඒ හින්දා අපි මේ මෑකරල් ප්‍රවේදේ දාගත්තා. ඉතින් ඔයාලට මම මේකේ අස්සන්න ගන්නකොට කොච්චරක් ගන්න පුළුවන්ද ඒ සියලු විස්තර වීඩියෝ එක ගේන්නම්. මේ මෑකරල් අපි මේකේ පැල දාලා තියෙනවා 500ක්. ඒ කියන්නේ 500ක් කියන්නේ එක වලකට බීජ දෙක ගානේ දැම්මොත් නම් පැල 1000ක් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක වර්ධනය කොහොමද ග්‍රීන් හවුස් එකේ සාර්ථක වෙනවද කියලා. ඉතින් මම හිතන්නේ ලංකාවේ අඩුයි මෙහෙම මේ මෑකරල් වගේ දෙයක් ග්‍රීන් හවුස් එක දානවා. ඉතින් අපි බලමු කොහොමද කියලා මේක මේ ඉස්සරහට. දැන් යාළුවනේ දැන් මෙතන මෙහෙමයි අපි මේ ඔක හදාගත්තේ. එක අඩික වැට ක්‍රමයට තමයි මේ හදලා තියෙන්නේ. අනිත් ක්‍රමයකුත් තියෙනවා, තවත් ක්‍රමයක් තියෙනවා. ඕනනම් මේක එල්ලන්නත් පුළුවන්. නැත්තම් මේ හැබැයි එල්ලනවට වඩා මම නම් හිතන්නේ මේ ක්‍රමේ සාර්ථක වෙයි. මොකද මේ අපි දැන් පටි ඇදලා මේ මර ලී පාරතරයක් තියලා ඔයාලට පේනවා ඇති. දැන් මෙතන මේ ලීයක් තියෙනවා, තව ලීයක් තියෙනවා. අන්න අර හරිය. ඉතින් මේක හොඳ ශක්තිමත් වෙන්න අපි නූල් බැඳලා තියෙනවා. ඉලාස්ටික් එක තියෙනවා මේක වෙළඳ පොලේ ගන්න කඩවල වල. ඉතින් අපි මේ ඔයාලට පේනවා ඇති මේ ඉලාස්ටික් එක තමයි අපි අර කොනේ ලීයට හිටවලා ඊට පස්සේ මෙතන ලීයටත් හිටවලා තමයි මේක ඇදලා තියෙන්නේ. මේක තව ශක්තිමත් වෙන්න අපි මෙතනින් ඔයාලට පේනවා ඇති දැන් මෙතනින් මේ නූලක් ඇදලා උඩට දාලා තියෙනවා. දැන් මේ වැල ගන්න ඕනේ. මේක මෙච්චර උඩට යන්න දෙන්න බෑ. මේ මොකද ඒක උඩට ගියොත් අපිට මේ අසන්න ගන්න හම්බෙන්නේ නැහැ නේ. එහින්ද ඒක අපි ගන්නවා. ඉතින් මේ බටේට තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ ඒක. එතකොට මේක මේ ඇදිලා හිටිනවා. ඉතින් අපිට ඕන නම් මේක මේ වයිබ්‍රේට් එකක් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තව පරාගණය වැඩි කර ගන්න පුළුවන් මේ වගේ එකකට මේ යොමු කරගත්තාම. හරි දැන් මේ තියෙන්නේ දවස් 26කට පස්සේ මෑකරල් වගාව අපේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ගොඩක් වර්ධනය වෙලා තියෙනවා මෑකරල්. එතකොට කොළ එහෙම ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මල් පිපෙන්න ආසන්නයි. මොකද දවස් 26ක් දවස් 45න් මේකේ මල් පිපෙනවා. ඉතින් දැන් මේ සාමාන්‍ය එළි වගාවකට වඩා ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේකට ඇල්බර්ට් සොලියුෂන් සතියකට පාරක් ස්ප්‍රේ කරගෙන තමයි මම යන්නේ. ඒ වගේම යාරමිරා පොහොර එකත් අපි මේකට යොදනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ දවස් 35ක් වෙච්ච මෑකරල්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම මේකේ ඔයාලට පෙන්නන්නම්. දැන් මල් අල්ලලා තියෙනවා මේ තියෙන්නේ. දැන් කරල් ඇවිල්ලා තියෙනවා පොඩි කරල්. ඉතින් මේකට දවස් හරියටම 35යි. අපි දැන් මේකට අවශ්‍ය මේ පොහොර වර්ගය කියන්නේ සියලුම පොහොර වර්ග ටික ඒ වගේම කෘමි විකර්ශක දිලීරනාශක ඒ සියල්ල අපි මේකට දැන් දීගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දවස් 35න් මල් ඇවිල්ලා කරල් හටගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතා ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා මේ මෑකරල් ප්‍රභේදය. ඉතින් අපි මේකට මෑකරල් දැම්මේ සාමාන්‍ය රනිල කුලේ ශාකයක් හින්දා අපිට මේ පස සාරවත් කරගන්න මේ ග්‍රීන් හවුස් එකේ අපි මේකේ පස තුල තමයි ඊළඟ වගාව හදන්නේ. ඒ කියන්නේ ඊළඟට අපි හිතාන ඉන්නවා මාළු මිරිස් එක දාන්න. ඉතින් මේ මාළු මිරිස් එක දාන්න ඉස්සරලා තමයි අපි මේ වගාව දැම්මේ. ඉතින් සාම්පල් එකක් ඒ කියන්නේ අපි මේක මේ ඉස්සරෝම මෙහෙම කරන්නේ මේ වගාව මාරු කරලා මෙහෙම කරන්නේ නැත්නම් අපි එක දිගට තමයි මේකේ වගා කරේ. ඉතින් එක දිගට වගා කරනවට වඩා මේ ක්‍රමේ සාර්ථකයි කියලා මම හිතනවා. මෑකරල් කියන්නේ ස්වපරාගන භෝගයක්. ඉතින් සාමාන්‍යයෙන් හරිතාගාරයක් ඇතුලේ අපි මාළු මිරිස් කියන්නේ ස්වපරාගන භෝගයක්. නමුත් මෑකරල් වගේ දෙයක් ඒ කියන්නේ එකපාරම මිල අඩු වෙනවා. ඒ කියන්නේ රුපියල් 60-70ටත් යනවා. ඉතින් මම මේ දාපු කාලේ රුපියල් 60-70ට ගියපු කාලේ. ඉතින් ඒ නිසා මට ලොකු ආදායමක් ගන්න බැරි වුණා. ඉතින් දැන් මාළු මිරිසුත් ස්වපරාගන භෝගයක්. නමුත් මාළු මිරිස් වලින් සාමාන්‍ය අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් මෑකරල් වලට වඩා. ඉතින් සාමාන්‍ය මෑකරල් හදනවා නම් මේක අර කාලේ කියන්නේ මේ දැන් සීසන් එකක් තියෙනවනේ. අන්න ඒ කාලේ හැදුවා නම් හරි.
විශේෂයෙන් ඉතින් ග්‍රීන් හවුස් එකක් වගේ කියන්නේ ලක්ෂ 20ක් වගේ යනවා වර්ගඩි 2000ක් ගහගන්න. ඉතින් සාමාන්‍ය ඒ වගේ ලක්ෂ 20 ගණන් වියදම් කරලා සාමාන්‍ය මේකරල් වගේ ආර්ථික වටිනාකමකින් අඩු භෝගයක් හැදුවත් මම හිතන්නේ ඒක රිකවර් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ කියන්නේ පොලිටනල් වල හදන්න පුළුවන් භෝග විශේෂ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවා හැදුවොත් තමයි ඔයගොල්ලෝගේ ආදායම රිකවර් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මේකරල් මම එකපාරක් හදපු ඉඳ මට කියන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය පරීක්ෂණයක් කරනවා නම් ඒක 10 පාරක් 20 පාරක්වත් හදලා බලන්න ඕනේ මේක මේ කොහොමද කියලා. මොකද එකපාරක් හැදුවා කියලා කියන්න බෑ මේක හොඳයි කියලා. හොඳයිද හොඳ නැද්ද කියලා කියන්න බෑ. හැබැයි මම හිතන්නේ අත්දැකීම් තියෙන කට්ටිය මේ වීඩියෝ එක බලයි. ඒ කියන්නේ මේකරල් එලිමහන් වගා කරන කට්ටිය එලිමහන් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පරාගණය වෙනවා. ඒ වගේම මේ අර හීට් එක ලොකුවට බලපාන්නේ නැති වී. දැන් සාමාන්‍ය උතන කෘෂිකර්ම නිලධාරියෙන් ඇහුවට පස්සේ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේකේ මේ පරාගණය අඩු වෙන හින්දා මේකේ මේ බර අඩු වෙනවා කියලා. ඉතින් බර අඩු වෙන හින්දා ඒක බර කියන්නේ අපිට අවශ්‍යම දෙයක් නේ. ඉතින් ඒ නිසා ඒක තමයි ඒගොල්ලෝ කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ පරාගණය අඩු වෙන හින්දා තමයි කියන්නේ. කියන්නේ අර අපි එක වැල් මේකට මැටි තියෙන වැල් සාමාන්‍ය ඕකාර මේ වැල් අර හෙල්ලෙන්න වගේ එහෙම හදලා තිබ්බන සාමාන්‍ය ඕකේ මේ යම් අස්සන්නක් ගන්න පුළුවන්. සමහර විට මම හදපු ඒ කියන්නේ මම කොහොමදත් ඕක කියන්න බෑ කිලෝ 25ක් වගේ තමයි කැඩුනේ. ඒ කියන්නේ කිලෝ 25 30 ඔය ඔහොම තමයි ගියේ දවස් දෙකෙන් දෙකට කඩද්දි. ඉතින් එහෙම කඩලා ලොකු ලාභයක් ගන්න බෑ ඇත්තටම මේකරල් වලින්. මිල අඩු හින්දා. මිල වැඩි නම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් හදලා බලන්න අර ગેප් එකක් තියාගෙන ඒ කියන්නේ භෝග දෙකක් අතර පරතරයක් තියෙනවනේ. ඉතින් ඒ ગેප් එකේ හදුවා නම් හරි. එතකොට යාළුවනේ මේ තියෙන්නේ පළවෙනි අස්සන්න කිලෝ 9ක් වගේ තමයි තිබ්බේ. මං කිව්වා මේ දාලා තියෙන්නේ සුකුම්බිට් කියන එක. ඉතින් සාමාන්‍ය මේකරල් කියන්නේ දවස් දෙකෙන් දෙකට වගේ කඩන භෝගයක් නේ. ඉතින් ඊට පස්සේ දෙවෙනි අස්සන්න විදිහට කිලෝ 25ක් වගේ තිබුණා. ඇත්තටම කියනවා නම් මෙහෙමයි මට මේ වගාව ගොඩක් දුරට කරගෙන යන්න බැරි වුණා. මම ඊට පස්සේ මේක ගලවලා මාළු මිරිස් දැම්මා. මොකද මේ මිල අඩුයි මම මේ හදපු කාලේ මං කිව්වා ඉස්සලා 60 70ට ගියේ කියලා. ඉතින් එතකොට තේරුමක් නැහැ මේ වගේ කිලෝ 20 ගණන් කැඩිලා. ඇත්තටම තේරුමක් නැහැ. හැබැයි මේක පස හදාගන්න ගොඩක් සුදුසු භෝගයක්. මොකද මේකරල් කියන රනිල කුලේ ශාකයක්. ඒ නිසා රයිසෝබියම් කියන බැක්ටීරියා මේකේ ඒ කියන්නේ වර්ධනය වෙන හින්දා. ඉතින් පස හදාගන්න තමයි මේ මේකරල් වගේ දෙයක් දාගන්න ඕනේ. නැත්තම් අපිට පුළුවන් දැන් ওই මාළු මිරිස් අතර ગેප් එකක් තියෙනවනේ. මාළු මිරිස් ආය මාළු මිරිස් දානකොට එතකොට ඒ ગેප් එක අතර මේක දාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඉතින්